කවරණ දෙන්න නිලධාරියෙක් තමයි උන් ඉල්ලා සිටින්නේ. ඒ දෙදෙනාම අපි හැබැයි ඒ වගේම අපි ජාතියක් ලෙස රාජ්‍යයක් ලෙස කිසිසේත්ම මධ්‍යස්ථභාවය ආරක්ෂා කරන ගමන් මානුෂවාදය මනුස්සත්වය අපි අංක එකට තියෙනවා. මොකද අපි දන්නවා අපේ කොළඹ වරාය ආසන්නයේ මෙම නාවික යාත්‍රාව තිබුණත් කොළඹ වරාය අපේ ප්‍රධානතම වාණිජ වරාය. ඒ වගේම මෙවැනි නෞකාවක් අපේ ප්‍රධානම වාණිජ නගරයේ වරාය තුල රඳවා තබා ගැනීම ඒක අපේ නාවික කර්මාන්තර විශාල බලපෑමක් ඇතිවීම අනතුරක් තියෙනවා. සමහර සිපින් ලයින් සාකච්ඡා කරමින් තිබෙන ඉන්ෂුරන්ස් වැඩි කිරීම දක්වා යායක අනතුරක් තිබෙනවා. එනිසා අපි තීරණය කරා එම නෞකාව අපි කොළඹ වරායට රැගෙන ඉන්නේ නැහැ. අපි එම නෞකාව ත්‍රිකුණාමල වරායට රැගෙන යනවා. මේ ගැටුම්කාරී තත්ත්වය මොන ආකාරයෙන් වර්ධනය වේවිද කියන සාධකයේ මත ඒ අනුව අපේ නාවික යාත්‍රාවන් එම යාත්‍රාව සමීපයට ගිහිල්ලා මේ වන විටත් එම අය මුදවා ගැනීමේ කාර්යය අපි නිරත වෙමින් සිටිනවා. දැන් අපිට වාර්තා වෙලා තිබෙන විදිහට අපි 208 දිනක් අපි ගොඩබිමට රැගෙන ඉන්න සූදානම් කරලා තිබෙනවා. එයින් ඉන්නව නිලධාරීන් 53ක් ඉන්නවා. කැඩෙට් නිලධාරීන් 84ක් ඉන්නවා. ජ්‍යෙෂ්ඨ නාවිකයන් 48ක් ඉන්නවා. නාවිකයන් 23ක් ඉන්නවා. මේ 208 අපේම නෞකාවෙන් අපේ යාත්‍රාව වෙත රැගෙන කොළඹ වරායට ගේමේ කටයුතු දැන් අපි ආරම්භ කරලා තිබෙනවා.